ඉතින් කොහොමද යාළුවනේ ඉතින් අද මම අරගෙන ආවේ ගෙදරදීම රස කොත්තුවක් හදාගන්න විදිහ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සනට රස පාටට කොත්තුවක් හදන්න ඔයාලත් ආසද? ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් ඉතින් පරක්කු වෙන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඔහොම ඉන්න මුලින්ම අපි අපිට අවශ්‍ය කරන කැරට් ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගත්ත කැරට් ටික මෙන්න මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ලීස් දණ්ඩත් මෙන්න මේ වගේ අපි හීනයට කපා ගන්න ඕනේ. ඉතින් ගෙදරදීම පහසුවෙන් ලේසියෙන් හදාගන්න ඔයාලටත් පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන මාළු මිස් කරලත් හීනයට කපා ගන්න ඕනේ. මේ තියෙන ලුණු කොළ අපි රස වෙන්න මේක බෙදා ගන්නවා. ඉතින් ඔයාලත් කැමති නම් කොත්තුව රස කරගන්න ලුණු කොළ එකතු කරගන්න පුළුවන්. ඒකත් අපි හීනයට කපා ගන්න සාමාන්‍ය තරමට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු එකතු කරගන්න ලුණු හීනයට කපා ගන්න. ඊට පස්සේ අපට අවශ්‍ය වෙනවා ඉඟුරු සුදු ලුණු හොඳට තලා ගන්න ඕනේ. අපි අනාගත්ත පිටිමෝලියේ හොඳට අනා ගන්න ඕනේ. මේ තියෙන පැය කිහිපයකට කලින් තියලා අපි අරගෙන තියෙන්නේ. ගුලි කරලා මෙන්න මේ වගේ පුංචි රවුන්ඩ් ටිකක් හදා ගන්න ඕනේ. එහෙම හදාගත්ත රවුමකින් අපි මෙන්න මේ වගේ රොටිය හදා ගන්න ඕනේ. රොටි ටික දැන් අපි යන පුච්ච ගන්න.
රොටි ටික අපි මෙන්න මෙහෙම රෝල් කරලා කොටු හැටියට කපා ගන්නවා. අවශ්‍ය වෙනවා කැරට්, ලීස් දඬු, ලුණු කොළ, ලුණු, සුදු ලුණු, මාළු මිරිස්, බිත්තර, ඒ වගේම කපාගත්ත රොටි ටික, හදාගත්ත මස් හොද්ද. ඒ වගේම සෝස්, සොයා සෝස්, පොල් තෙල්, ලුණු කුඩු, කහ, කෑලි මිරිස්, සුක්කැට, ගම්බිරිස්. හදාගත්ත මස් ටික දැන් අපි පොඩ්ඩක් බැද ගන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි රස කොටුව හදාගන්නයි ඉතින් යන්නේ. දැන් කපාගත්ත ලුණු සුදු ලුණු ටික එකතු කරගන්නවා. රස වැඩි කරගන්න අපි කරපිංචත් එකතු කරගන්න. දැන් කැරට් ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. ලීක්ස් දන් ටික එකතු කරගන්න. කඩාගත්ත බිත්තරේ අපි දැන් මෙන්න මේකට එකතු කරන්නයි යන්නේ.
ටික අපි දැන් මේ මික්ස් එකට එකතු කරගන්නයි යන්නේ. කපාගත්ත ලුණු කොළ ටික මේකට ඉහා ගන්න. වැදගත් මස් ටික මේක වටේට අපි තියාගන්නවා. ඉතින් ඔයාලටත් ගෙදරදීම පහසුවෙන් මේ වගේ කොත්තු රොටි එකක් හදාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නේ නැතුව පවුලේ ඉන්න හැමෝටම කන්න පුළුවන් විදිහේ මේ වගේ කොත්තු රොටි එකක් පහසුවෙන් හදාගන්න ඔයාලටත් පුළුවන්. ඉදිරියටත් මේ වගේ රසම රස කෑම හදන හැටි මගේ YouTube channel එකකින් අරගෙන එන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් යන්න like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම comment කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ලස්සනම ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.